වෙසක් නමස්කාරය වෙනුවෙන් බෝධිපොළ මහා විද්‍යාලයේ බෞද්ධ සේවිසින් සම්මානයෙන් ධර්ම දේශනාවේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේදී සම්මා සම්බුදු පියාණන් වහන්සේ කැලණියට වැඩම කරවීම, ඒ වගේම තමයි ආනන්ද හිමියන්ගේ පැවිදි වීම, ඒ වගේම තමයි තිසා ගෝතමිය විසින් නිපුතා පද පැවසීම ආදී ශාසනික කටයුතු සිදු වුණු වැදගත් පොහොව දිනයක් විදියට මේ පින්බර වෙසක් පොහොව දිනය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. අප පස්සේ ගරු විද්‍යාත්මකතුමාගේ අනුශාසනා පරිදි බෞද්ධ අංශය විසින් ඇලවුන්නේ නානක ස්වාමීන් වහන්සේ වෙත දැහැත් කට්ටිය පිළිගැනීම සඳහා මා මේ මොහොතේදී ගෞරවයෙන් ආරාධනා කරනවා බෝධිමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාට. සාදු 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 साधु साधु भगवा भगवा युद्धो भग किलेश वागातो भग संसार मुक्तारो भगवा नमः शरणं गच्छामि संगं शरणं गच्छामि वासनाओ देवियंगे देसा वन देवीनेवा वासनावंत බෝගනුල්ල රුවන්වැලි විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ඒ වගේම ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙමව්පියන් ඇතුළු සහ සම්බන්ධ වෙන ඉතාම වැදගත් වූ වටිනා වූ පින්කම, ධර්ම දේශනාවේ පින්කම සිද්ධ කරගන්නටයි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ සෝදානම්. ඒ වගේම වෙසක් පොයේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු දවසේ ඉපදිච්ච පිරිසකුත් ඉන්නවා. ඒ තමයි ඡන්න ඇමති. සිද්ධාර්ථ කුමාර බොහෝ ගමන් බිමන්ගේ ඡන්න ඇමති. ඡන්න ඇමතිකද පොසකාණන්සේ පන්සල. හාරුණා කියන ඇමති බුදුරජාණන් වහන්සේ තිබුණුම් වල වැඩම කරන්නේ. ඒ හාරුණා ඇමතිකද වෙසක් පොයේ. ඒ වගේම බද්ද කච්චාණ, බිම්බා දේවි, බුද්ධ මාතා, යශෝදරා දේවිය විශාල දක්ෂණයක යෙදিলা දෑතේ කරකට එනතෙක් වෙරවීරිය දරලා දහඩිය මුහුරු වගුරෝමි තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන්නට තාත්තා කෙනෙක් ගන්න වේශනාංශයට සීමා කරන්නේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අම්මගේ තාත්තගේ වටිනාකම පිළිබඳව බණ කිව්ව විතරක් නෙමෙයි ආදර්ශයෙන්ම පෙන්වන්න කරන්නේ. බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ ඉපදිලා දවස් 7න් මොකද උනේ? තමන්ගේ අම්මා මිය ගියා කරුණේ. කරුණේ කරලා ගිහිල්ලා ඉපදුනා කොහෙද? තවතිසා දිව්‍ය ලෝකයේ මාතෘ කියන දිව්‍ය රාජයා.
බුද්ධත්වයේ ලබලා අම්මට කළගුණ සැලකීමක් ඇටියට දෙව්ලොවට වැඩම කරලා අම්මට දේශනා කරපු විශේෂ ධර්මයක් තිබුණා. අම්ම ඇතුළු දෙවියන්. මොකක්ද ඒ ධර්මය? අභිධර්මය. අභිධර්මයෙන් තමයි අම්ම ඇතුළු දෙවියන්ට බණ කිව්වේ. අම්ම ඇතුළු දෙවියන් ගණනාවක් සෝවාන් පත්වයට පත් වුණා. පුතෙක් හැටියට ලබා දෙන්න පුළුවන් උසස්ම දායාදේ තමන්ගේ අම්මට ලබා දුන්නා. දවස් 7 පටන් හදාගත්තු අම්මා තමයි කවුද? තමන්ගේ අම්මා මිය ගියාට පස්සේ දවස් 7 ඉඳලා තමන් හදාගත්තු අම්මා තමයි කවුද? මහා ප්‍රජාපති ගෝත්‍රණිය. ඇය පසු කාලීනව මහාන වුණා, රහත් වුණා. පිරිනිවන් පාන්නට රජුගේ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයත් පිරිවරාගේ විහාරස්ථානයේ දොරටුව දක්වා පසු ගමන් කරමින් තමන් හදාගත්තු අම්මට උපහාර ආවට පිළියම මත් පැනය සතෝටක සනසොමක ඉතිරුම මත් පැනය මතුවන ගැටලොවක පිළිතුර මත් පැනය මේ හැම දෙයට මුල් ඕයේද මත් පැනය සෙනෙහස මත් පැනින් හදවත ඉතිරෙනවා උඩ තම තමා ඔහු දරුවා අල්ලනවා ගියන් ආදර සෙනෙහ නදී වසන නැහැ මත් පැන්වල ලැබී උඩ ගිය පුතා බිම එන විට සතෝට දෑතින් ගිලිහිලා විත් මහා මොදනා කරන්න. ඒ වගේම විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට තවත් චිරාත් කාලයක් මුළුල්ලේ නිදුක්ව නිරෝගී විදේශගතව රැකී රස්සාදී නියුතුලා ඉන්න යම් කෙනෙක් වෙත්නම් ඒ සියලු දෙනාට නිදුක් නිරෝගීතාවය ලැබේවා. ආර්ශකංශයේ කටයුතු කරන යම් කෙනෙක් වෙත්නම් ඒ සියලු දෙනාට නිදුක් නිරෝගීතාවය ලැබේවා. අධ්‍යාපන කටයුතු මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිत्वा නිච්ඡං වන්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉනාතේ සමිජ්ජතු
අපගේ ගෞරවනීය ආරාධනය වැඩමවදාළ මෙදල්ගොල්ල ඉන්ද්‍රාරාම විහාරාධිපති ආවරණීය වෛද්‍යසික වෛද්‍යවරුන් අවසරයි පූජ්‍ය නලවුලේ නාලක ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි වගේම මගේ අතුරු මණ්ඩලයේ සියලු දෙනාගේම කාර්යමණ්ඩලයේ සියලු දෙනාගේම දුලක කාලයන් දෙනාගේම වගේම අවස්ථාවට දෙමාපියන් කිව්වේ සහභාගී වෙන්න සියලු දෙනාගේම අවසරයි මේ අවස්ථාවම ලබා ගන්නේ අද මේ පින්වර මොහොත සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මේ ආස්ථා උදා කරගෙන නමතම පිළිපැද දීමට මුළු කිරීමට නමුත් මට හිතුණා මේ ස්තුතියට සාකච්ඡා වචන කිහිපයකින් මේ අවස්ථාව ගැන යමක් අපේ ආචාර්ය මණ්ඩලයට මම උදාහරණයක් ආදරණය ඇති මට මුලින්ම විශ්වාසය මේ ගරුවන්ට නම් අද තමයි බොහොම අන්තිම මේ විකල්ප දිනේ ආස්තේ වටහාගෙන මේ පිළිතුර කරගන්න ඉන්නේ නම් බොහොම අතිශය. ඒ කොහොමද අපි පහුගිය මේ දිනවල තුමාගේ කාලේ ඒ වගේ වෙනසක් දිනේ අපුවා විවිධාකාර වශයෙන් විහාරස්ථාන වර්ණනා කරමින් දානසල් වලට යමින් ඉතින් ඒ වගේ සතුටු වෙමින් ඒක විහාරස්ථානයේ විහාරස්ථාන ගණනාවක් පන්දරමාන කරා. ඉතින් නමුත් ඉතින් ගත්තාම ටිකක් අපි මෙතු වශයෙන් ඉඳලා පුළුවන්. දකින්න තියෙන්නේ හිත සංසුන් කරන දේවල් නොසන්සුන් කරන දේවල්. මේ වගේ සුදුවතින් ඉන්න අවස්ථාවක් මේ වගේ අපිට දකින්න ලැබෙන සමාජලාට මේ වන්දනා යන අයිවිඳ වර්ණේ විවිධ විලාසිතාවලින් තමයි සමහර විහාරස්ථානවල මේ තිබුණා ප්‍රදීප වැඩි ඉඳගෙන. එවැනි තැනක අසුන් අරගෙන ධර්මයේ ශ්‍රවණය කිරීම ලැබීම විශාල භාග්‍යයක්.